හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් බං අදගෙන ආවා මයින්ක්‍රාෆ්ට් නෙමේ ලොකි ක්‍රාෆ්ට්. ඉතින් බං ගැම්මටම තිබ්බම් පටන්ග ඒ ගැන මම ඉපදෙද්දිම ගහක් උඩ තමා බං ඉපදුනේ ගහක් උඩ ගැම්මටම. අර වලසෙක් නේද බං? ඔව් වලහෙක් කවන්නේ දුකක් නෑ මේ පැත්තේ තියෙන ගස් නම් මේ වේලිච්ච පාටයි නේද? ඕක ගහයිද ඇවිල්ලා. වලස් මල්ලි. ඔන්න දැයනවා ඕක ගහන්න. හයියෙන් එන්න බැරි හින්දා හොඳයි ඔකට. අපි ওই වේලිච්ච පැත්තට යන්න නැතුව මේ ලස්සන පැත්තට යන්න. ගැම්මටම අපි මේ වලහනන් එනවා පස්සේ ඔව් මගේ අරගෙන ඉමුකෝ. මේ ගහකුත් කඩා ගමු. ඉතින් බම් පොඩි සද්ද හැනනම් ගණන් ගන්න එපා. අම්මට හුඩුමේ ඇවිල්ලා ගියහම මු no යයි යමම් බා. මෙතනත් වල හැන්නේ. ඔන්න ඉතින් බං ඔන්න ගොල්ලෝ අපි කන ඔන්න බලහන්. අන්න දැක්කද? ගොළු බෙල්ල යකෝ. කනවා මේ. එන්න එපා මගේ දැන්ට අතේ ඈ. අඩේ මුවේ බං. ඵලයන්ක ගොළු බෙල්ල. අඩේ මුවේ බං. අපි මේ ගොළු බෙල්ල වල දාමු. අම්මට හුඩුමු යකෝ. ශිද්බා මරණ කියහංග උගේ අතින්ම මරණ. තිබ්බම් මං කොයි පැත්තටද ගියේ මම මතක නෑ. මේ පැත්තට නේ ගියේ. ඔව් මේ පැත්ත තමයි. දුවලයන් අර ගොබුලෙල්ලා බලන්න. ගොබුලෙල්ලා ගොළු බෙල්ල නෙමෙයි බා. ගොබුලෙල්ලා. මං ගියේ ආයේ මේ පැත්තට නේ බා. ආයේ ඔහෙන් ගිහිල්ලා තමයි ගියේනේ. නැද්ද? වැරදීද? ඔන්න ඔහොමනේ ගියේ. ඔව් ඔහොම තමයි කොහෙද මම මතක නැහැ ගියාම. අඩේ අර මුවා තමයි බං. මම ඉතින් බං මේක ප්ලේ එකක් දිනවම මුවෙක් දැක්කේ නෑ බං. ඉතින් බං මේකේ කොටි මුවෝ විතර නෙමෙයි බං. කොටි ඉන්නවා. එතකොට ඔන්න ඔය ගොළු බෙල්ලෝ ඉන්නවා. තව ගෙම්බෝ ඉන්නවා. තව එක සත්තු ඉන්නවා බං. දැන් ඕන්න ගොළු බෙල්ලන් බලන්න යන්න ඕක කනවා ඊට පස්සේ ආයේ මේ විස ගොළු බෙල්ලෙන් මන්න හිතන්නේ. එනවලු ගොළු බෙල්ල ඔහොම කන්නේ නැහැ නේ බං. මාර දරුණුයි නේ බං. ඉතින් බං මම මේ වීඩියෝ එකේ බං ඔය ටිකක් ඔය කඩුවක් එහෙම හදාගෙන බලනවා. හරිද? හදාගන්න බලනවා. ඉතින් බං තව එපිසෝඩ් මේ අනිත් එපිසෝඩ් එකේ තමයි ගයක් හදන්නේ බං. ඔන්න ඉන්න කොටිය ඔය තැඹිලි පාට එක බං. හරි ඉන්නේ. ඌනම් ඔහේ ඉන්න සතෙක් ඌලන් ගියත් ඌ ඉන්නවා ඔහේ. උට ගැහුවොත් එහෙම ගහනවා. ඒක වෙනම කතාවක්. මම මැරිලත් තියෙනවා. සුදුවේ උනුත් ඉන්නවා ඔය පාට. ඔය විදිහේ. ඔය කොට. ඉතින් බං මේ දවස් ටිකේ මොකද වෙන්නේ? මම පාඩම් වල ටික් කරගෙන ඔන්න ඔහේ ඉන්නවා. ලබන මාසේ බං මේ ශිෂ්‍යත්වල මේ විභාගනේ බං. ශිෂ්‍යත්ව වෙන්න විදියක් නැහැ. ශිෂ්‍යත්වයේ ඉවරලා මට අවුරුදු 5ක් වෙනවා. ගැම්මටම මේක මං කඩා ගන්න ගමන් ගැම්මටම ලයික් පාරක් දාන්න ඉතින්. කුහක වෙන්න ඕනේ නැහැ නේද? ගැම්මට කුහක වෙන්නේ නැහැ නේ කවුරුත්. අන්න ඒකයි මං කියන්නේ. ඔන්න ඉන්න උරුලෑව. මේ මුන් මේ හෙන
කුහක අඩේ බං ෂිට් බං නමකුලද්ද මේ ඔන්න ඔවුනුත් ගහනවා හයිද ඔන්න බලපන් මේ හරි අල්ලන්න පුළුවන් අල්ලන්න පුළුවන් යම්බි බං තිබ්බන් මේකේ ඉන්න හැම සතාම බං දරුණුයි කාක්කෙක් නේ අර අන්න අරු මාළුවෙක් අරන් යන එපා අනේ කාක්කෙක් නෙමෙයි බම්මු උල්ලා පස්සෙන් එනවා නෑ මේ අරු බා මොකද බං අර ඉන්නේ මේ මල්ලි මේ මන් දිහා බලපන් රියෝ එකේ ඉන්නේ බං අර මේ රියෝ එකේ ඉන්නේ අර ටිකක් අමුතු එක යන්නේ ඵලයන් යන්න කොට යන්නද මරමුදෝක අඩි ෂීට් බං මම මැරෙයිද දන්නේ බාපන්කෝ ආයෙ වරෙන්කෝ දෙනවා හිටපන් රියෝ එකේ මේ මොකද්ද හොට දිග එක රියෝ එකෙන් බැහැලා ආවද මෙතනට පව් ඔන්න හින්නද මොකෝ අපි ගයක් හොයාගන්න යන්කෝ සත්තු මරන්න හොඳ නෑ බං හැබැයි කෑමට නම් ඕන උන්ගේ මුකුත් නෑ මරන්න කිය අඩේ මේක අම්මට හුඩු වුණා නගින්න නම් පුළුවන් හොඳ වෙලාවට වැලි හින්දා ඉතින් බං ගයක් හොයාගෙන යන් අපි කොහොම හරි ගයක් හොයා ගන්න ඕන බං නැත්තම් බෑ බං ඉතින් බං පොඩි සද්ද ඇහෙන මැති ඒවා ගණන් ගන්නවද බං අපි සද්ද ගණන් ගන්නවද ඔයිට වැඩි සද්ද කොච්චර තියෙනවද දැන් බලපන් සංගීතයකට එහෙම යද්දි කොච්චර සද්දද ඒවට නේද ඔය නටන්නේ ඒවා අපි ගණන් ගන්න නෑ නේ ඉන්න මේක ගණන් ගන්න පාන්න අතන මොකක් සතෙක් ඉන්නවනේ තිබ්බම් මං ඕපන් වැඩ ගන්න හයිද අම්මට අන්න අතන අර මට ඔතන චුට්ටක් හුරු පුරුදුයි බං ඔන්න ඔය හරිය තමයි මම මාලිගාවක් හම්බුනේ බං එතනක් දන්න නෑ බං ඔන්න ඔතන ඔන්න කන්දක් තියෙන හයද ඔය වගේ කන්ද ඇල්ලක් තියෙන ඇල්ලට එහා පැත්තේ ලොකු රවුම් මේ එකක් තිබුණා බං මාලිගාවක් උස මං ඒක තමයි අප්ඩේට් පාරක් දාලා ගත්තේ මේ මොකද වඳුරේ එන්නේ බං ඒ පාර කීක සත්තු බං ඒ වඳුරා මකුළුවෙකුත් ඉන්නවා කියහන්කෝ මේ ඒ මාදේට මම කකුල දිගෙත් මකුළුවෙක් යනවා කියහන්කෝ මේ මකුළුවෙක් දැක්කා විතරයි සිරාව කලම්බේ අම්මට සිරියනවා මූ ගහනවා කන අඩේ දෙක අඩේ පව් බං රිලවා අම්මට හුඩු මූ යකෝ රිලා මොටා යකෝ අඩේ මේක හැබැයි මේ මන්න කැමති යා මේකට මොකද බං මේ මට හම්බුන්නේ නැති මේ සත්තුත් දැන් හම්බෙන්න මම වීඩියෝ රෙකෝඩ් කරන්න ගද්දි බං මාර අපල තමයි අනේ අපල නෙමෙයි මේක වැරදි මරියම් වඳුරා මරුණානේ අනේ මරුන්නේ අනේ නෑ බං මකුළු වෙන්නේ මේ බං ඈන්ට් කියලා වැරෙන දැක්කද කූඹි අපේ මරුවේ කොහෙද බං මේ ගහක් අස්සේ ඉන්නේ අඩේ ආයේ මට මේ පැත්තට යන්න ඕන බං අඩේ වඳුරෙකුත් හිටියා කියද්දි බං මගේ බඩුත් නෑ කියහන්කෝ දැන් මං කිව්වේ මේකේ බඩු හයද මට කඩුවක් හදාන්න තිබුණ බය අපරාධේ ෂිට් කැවුනානේ දැන් නම් කොහොම හරි කඩුවක් හදාන වඳුරට පාඩමක් උගන්වන්න ඕන එම්මන්ට දුවලා යන්න ඕන බං එපා එනවා හිමීට ගිහිල්ලා හරියන්නේ අපි මේ පැත්තට ගිහිල්ලා ගහක් දෙකක් කඩා ගමු බං මේ හරිය මතකනේ නොහින්න ගියේ අම්මට මේ පැස්බරෝ නේද මේ ඔව් පැස්බර දෙන්නෙක් මේ මොකෙද බෑග් එකක් නේ ඔව් බෑග් එකක් දාන්න මෙන්න මූ අරයි යනවා කියහන්කෝ පැස්බරෝ දෙන්න අර අරුන් නම් අරන් යන්නේ මේ ඔටුවද කොහෙ ඔටුව නෙමෙයි මොනවාද උඹ දෙන්නේ කෙසෙල් ගෙඩියක් මේ වෙහෙකට ඩයමන්ඩ් නේද ඔව් ඩයමන්ඩ් නෙමෙයි මොකද්ද මේ ඇමරල් එකකට මේ එකක් දෙනවා බා කෙසෙල් ගෙඩියක් තව ඇමරල් මස් මේවා වැඩක් නෑ බං කනෝනේ කනතෝ
දැක්කද? උන්ට අතුරුදහන් වෙන්න මේවා තියෙන. ඒ උන්ට උන් එතන ඉන්නවා. හලය යන්න උඹට මේ බය නැහැ. මුන් ගහනවා අපිටනේ. අන්න අර අඩි අරු මැරෙනවා බං. ඵලයන්කෝ. මේ මූ මැරෙනවා. පව් යකෝ. මේ මූව මරන්න ඕන මේ මූව. මේ මෙතන යන්නේ මූ. මේ හරි වතුරයට. ගහන්න එතකොට තිබ්බා පොඩි සද්ද ඇහෙනවා මං ආයේ කියනවා. පොඩි සද්ද ඇහෙනවා ගණන් ගන්න එපා බං මේ මගුලේ වෑන්නක් යනවා දෙන්න හිතන කන පැලෙන්න වෑන්නකට. වෑන්නකට නෙමෙයි මිනිහට. වෑන්නට කන පැලෙන්න දුන්නට නැහැ. අඩේ ෂිට් බං රෑත් වුණා කිය අම්මට සොම්බිලා ගැවසෙනවා දැන්. මේ සොම්බිටි කියලා මැරෙමද? මට ආසයි. පොඩි ආසාවක්. පව් නිකම් පෙපරලා ගියා. මම මේ සොම්බියට මං ඌව මරන්න ගියේ හිටපන්. මෙන්න මේ ප්ලාස්ටික් ගන්න. මම හිතුවේ මේ ස්ටෝන් ටිකක් කැඩලා ඇයි කියලා හඩේ හම්බුන්නේ නැහැ කියහන්. නැත්නම් අපි ස්ටෝන් හම්බෙනවා. මේ මූ මෙන්න මෙහෙ යන්නේ මොකද? ඌ තාම පේන්නේ. සොම්බීස්ලා එනවා. අරුව පේන්නේ නැති හින්දා බං අරුව කන්නේ බං. මොන කොයි බ්ලොගයක්ද මේ? ඒත් උදේ වෙනකන් ඉන්න එපා බං මුන් කූ ටිකක. මට අර වඳුර හම්බෙන්න තිබුණා නම් ඇති. පාඩමක් ඕවන්න. ආන්න අතනින් නේ බං ගියේ හරි අර. ඔන්න ඔතනින් තමයි අපි දෙකටම ගියේ. ඉම්මන්ට යන්න. ස්කෙලටන් කෙනෙක්. මේ මල්ලි ස්කෙලටන්. මේ පාලෙන් බයන් අම්මට හුඩුව. මේ පැත්තෙන් නේද බං ගියේ. ඔව් මේ පැත්තෙන් තමයි ගියේ මේ පැත්තෙන් තමයි. නෑ මේ පැත්තෙන්ද. ඔව් කොහෙන් හරි කමන්නේ නැහැ දැන් යන්න තියෙනවා. උඩින් යම. හරි තිබ්බම් මම මේ පීනට නෙමේ පීනන අතරේ ඔයාලා ගැම්මට වීඩියෝ එකට ලයික් පාරක් දාගන්න සබ්ස්ක්‍රයිබ් පාරකුත් ඒකම දාන්න ගැම්මටම කමෙන්ට් පාරකුත් දාන්න ඉතින් බම් මගේ තව හොරර් ගේම් දෙක අඩේ මේ උණ ගහන් ඒවා කඩාගමු හොරර් ගේම් දෙකක් නෑ දෙකක් නෙමෙයි ඔව් දෙකක් තියෙනවා බං ඒ දෙක කවුද බං කියන්න දෙන්නේ නැහැ නේ බං ඒ දෙකත් ගිහිල්ලා බලන්න හැමතැනම දැන් සොම්බි බං මේක ටිකක් මේ නිකන් රෑ වගේ තිබුණාට මේ හවස වගේ මං එළියක් තියෙනවනේ ඒ ගේම් එක හදලා තියෙන විදිය මොකද අපිට රෑ වුණත් හැමතැනම ගිය හැකි කඩුවක් හදා ගන්න තිබුණා නම් මට ඇති බං ආරක්ෂිත තැනක් හොයාගෙන වගේ යන්න අම්මට හුඩු වෙනවා මේ මුන් හැමතැනම බං ගයක්වත් තිබුණා නම් බං අන්න අර මගේ අවසානයේ හඳ දිහා බලාගෙන මම මැරෙනවා මාලා කිත්තන්නේ මුන්ගේ මැරනට වැඩිය හොඳයි මම මැරෙනවා ඊටපස්සේ හරියටම හරි බං ගැම්මට මැරුණා මේ කොහෙද බං මේ පටන් ගත්ත ගමන් සොම්බිලා ඉන්න බං මට තරහ යනවා මේ වියලි කල මේ මොකෙද බං මේ ගොළු වෙල්ල මේ වීලිච්ච පැති වලට මං කැමති නෑ බං ඒකේ වෙඩි මගේ පැත්තට යන්නේ ආයේ කැම්මටම දැන් මම මොකද කරන්නේ අන්න අරුව ඔතන තාම අර ඉබා අපි මරුණාට මෙන්න මේ තියෙන ඒවා නැති වෙන්නේ නැහැ මෙන්න මේ මගුලේ මේ මෙතන මගුලක් කරන ඉඳගෙන ඇස් දොර දෙන්නවා තියාන
උට අවුලන්නේ ඌ ඇදගෙන මේ මොකද්ද අරුන් උඩින් ඉන්නේ හින්දා මුව ගිලෙන්නේ නැහනේ. ඇස්බරෝ දෙන්න ගිලෙන්නේ නැහනේ. මෙන්න මුව මරා ගන්න තියුණා නම් ඇති. ඇස්බරෝ දෙන්නා ගන්න. හෝ සෝරි නෙමෙයි යකෝ මේ උඩට නැගපන්. මැරියා. ඌ පේන්නේ නැහැ කියහං ඌ එක දිගට අරව බොනවා වගේනේ. පේන්නේ නැති වෙන්නේ. මැරුණා නම් හරි ඕක. ඔතන උඩ පයින්නවා ඌ අර. ගැම්මට මැරියන්ක බං. ඌත් අපිට ගහන්න එපා. ඌත් අපිට හරි. මේ මොකද්ද මේ හම්බුනේ? අඩේ මට සුපිරි දෙයක් හම්බුණා කියහන්ක. ඌ අපිට මොන හරි දුන්නානේ. මට හම්බුණා ආමර්. කවුද බං මේ වද දෙන්නේ පාර? අනේ බං මගේ ආමර් කණ්ඩ වටිනා බං මුංග. මා හිතන්නේ කවුරු හරි මට ආමර දුන්නා බා. කාලා කන්නේ. පුරුනේ අනේ බං වැඩනේ. උරුලෑවොත් ඉන්නවා. හැම මගුලෙම ඉන්නවා බං මෙතන දැන්. තිබ්බා අපිට ඒ විදියට දෙනවනේ බං අඩි ඌ හොඳේ කානේ බං. ඌද දුන්නේ සොම්බියද දුන්නේ? එකෙක් හරි දුන්නා. මොකද්ද බෑ එහෙම. අම්මට හුඩු. ගහන්න එපා බං මට යන්න දීපන්කෝ. මලත් එක්ක බෑනේ ගහන්න බං. ආපු පැත්තත් මට මතක නෑ යන්නෙත් කොහෙද කියලා දන්නේ නෑ. අයියෙන් යන්න ඕනේ කිව්වේ. කොහොම හරි වතුර හොයාගන්න ඕනේ ඊට පස්සේ. හොයාගන්න පුළුවන් කොහෙන්ද ආවේ කියලා. මේ හරිය නේ බං. මැරුණේ මේ හරිය. මම දැන් ඒවා යටට ගිහිල්ලා ඇති. අර තියෙන්නේ. අඩේ ගැම්මක් බං. ගන්න. හරියටම හරි. ගැම්මක් බං. එතන හොයාගෙන ආව ගැම්මටම ආයේ. අරුන් දෙන්න අරුන් කොහෙද දන්නේ නැහැ නේ. අරුන් අර හෙයර. ඔව් අරුන් අර හෙයර. මේ මූ මෙතන මේ මරුණා නේද? ඔව්. අයියෝ බං. උට සොම්බිලා ගහලා තියෙනවා මං හිතන්නේ. ඒකයි දෙකක් තුවද්දි. මේ දෙකක් තුවද්දි නෙමෙයි. දෙකක් තුනක් ගහද්දි මැරුණේ බං. පේන්නේ නැති වුණාට බං ගහන්න පුළුවන්. මේ පුරන්න බං. මට හුඩු වුණා. මටත් ඒක බලපෑවා ගියාම. ගහ උඩට වගේ නැගින්න තියුණා නම් ගැම්මක් නේ. ඉතින් බං මම හොර මොකද්ද මේ තියෙන්නේ? ලාම්පුනේ නෑ. ගස්ලා පිටිද. ඉතින් බං මම හොරර් ගේම් දානවා. හරි ගැම්මටම හොරර් ගේම් නම් ඊසි බං. නෑ ඊසි නෑ. වැරදි. ඒවා දානවා බං. හරිද? ඒ හොරර් ගේම් බලන්න. හරිද? මග අරින්න එපා බලන්න. මග අරින්න. උදේ වෙනවා බං. අඩේ පැන්න දෙන්න බං. අරු මැරියන්කෝ. පුපුරා හුම නැත්නම් එහෙම වදයක් කරනවා. ගැම්මටම පිපුරුවා. මට පස් ටික දීපන්. පස් ඕනේ වෙනවා. පැන්ඩා බේබි මට හුඩු. උන්නම් ගහන්නේ නැහැ බං හොඳයි බං. එයාගේ හොටරන් නම් උඹලා මරනවා. බෑ උන්ව මරන්නේ අම්මෝ පව්. ගහනේ උන් විතරයි මම මරන්නේ ගැම්මටම. මේකින්ද ලයික් පාරක් දාන්න. ගැම්මට වෙන්නේ මරන්නේ. අර මොකක්ද අර තියෙන්නේ? කොමඩු ගිරියා. ආහාර වේලා. බඩගින්න හිටියේ. බඩගින්න හිටියේලා. ගැම්මක්.
ඒව ඉවර වෙද්දිම පණත් වැඩි වුණා. පන්න නෙමෙයි මේවත් වැඩි වුණා. අර මස් වගේ තියෙන එහා පැත්තේ. ඉතින් බං චූටි සද්ද ඇහෙනව නම් කොහොමත් ගණන් ගන්න එපා. මම දැන් කීවෙනි පාරද කියන්නේ මම කඩක් රිදෙනා. ඉඳ ගණන් ගන්න මෙපා. කඩුවක් හදාගත්ත ගමන් වීඩියෝ එක එන්ඩ් කරන එකට ගහලා. මොකද බං දැන් විනාඩි 20ක් විතර ගිහිල්ලා තියෙන්නේ. අන්න ඒකයි මං කියන්නේ. කඩුවක් හදාගමු දැන් අපි. ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදලා. ක්‍රාෆ්ටින් ටේබල් එකයි මේවත් ගන්නවා. මේවා තමයි ඕන. ඊට පස්සේ ක්‍රාෆ්ටින් ටේබල් එකේ තියෙන තිබ්බා මේක ගත්තා කඩුව හැදුවා. කඩුව හදන්න මුකුත් නැහැ. එතකොට කඩුව හදන්න මොකද්ද බං? ඒක වැඩන්න. කොහොමද කඩුව මේක ආමේ තියෙන්නේ? අපිට ලී ඕන. එන්න මේ ලී. අපි ලී හදාගමු. කඩුව හදලා එකට ගහලා මම වීඩියෝ එක එන්ඩ් කරනවා ගැම්මටම. අන්න ඒකයි මගේ මති. මගේ මති. අර ඇඩ් එක බා. මගේ මති. ඒක ගඩන්න. හරි දැන් නම් කඩුවක් හදාන්න පුළුවන්. ගැම්මට හදන්න බෑ. හිටන් ටික. අයියෝ. දැන් අපිට ලී හදා ගන්න ඕන අර මෙන්න මේවා ගොඩක් හදා ගන්න ඕන බං. සීමාවක් නැතුව හදා ගන්න ඕන. සීමා නැහැ අපිට. කොහොමද? ඒක තිබුණාට නෑ මේකට යන්න ඕන හරි. කඩු එකයි පොරවයි ගල් කට්ටයි සවලයි උදැල්ලයි. ඉතින් බං පොඩි සද්ද ඇහෙනවා මාළුකාරය යන වදයක් බම්මු. හරියටම හරි. එමෙ කියන්න හොඳ නෑ බං. මුන් කියලා කියන්න එපා බං. මොකද දන්නවද? නෑ මොකුත් නෑ. අම්මට හුඩු මෙන්න තියෙනවා. මෙන්න තියෙනවා තමයි. වැඩක් ඇති දෙයක් නෑ නේ බං. නෑ කොළ නම් ඒ වැඩ අහම තියෙනවා. හමත් වැඩක් නෑ බං. කවන්නේ ගමුකෝ. චෙස්ට් එක මේ චෙස්ට් එක කොහොමද කඩා ගන්න ඕනේ ඒක ඕන වෙන. ගත්තා. දැන් ඉතින් බං ඊසි බං ලී කැඩුවේ අම්මට සිරියන වේගෙයි. කොහොමද නේ? අපි දැන් යන් වලියකට සෙට් වෙන්න. වලියකට සෙට් වී වීඩියෝ එක ගැම්මට ඉවර කරනවා. හොඳ සුපිරි සතෙක් එක්ක වලියක් දාන්න. කොටි සිංහෙක් වගේ මට මැරෙන්න වෙයිද දන්නේ නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්න ගණන් ගන්න ගැම්මටම. පොඩි ලැග්ගක් නැති ඒකක් ගණන් ගන්න එපා. ඔන්න දැන් මේ මං කඩුවක් අතර ගත්ත විතරයි. එකෙක්වත් නෑ බං. බය වෙලානේ. ඒකේ තේරුම තමයි බය වෙලා බං. මට බය වෙලා ගැම්මට. අම්මට. එක සතෙක්වත් නෑ බං. කික්වත් නෑ. හැම එකම දුවලා බං. අඩේ අර කන්දේ උස බං අම්මට සිරියනවා. අර බලහන් කොහොම අර තියෙන අර අපිට ඉස්සෙල්ලා හම්බුනේ එක බං නිකන් දැක්ක උල් එකක් වගේ. දැන් ඉතින් වලියකට සෙට් වෙන්න ඕන හොඳ ගැම්මටම. ඉම්මන්ට යන්නෙත් නෑනේ බං. ඉම්මන්ට ගිහලා වලියේ සෙට් වෙලා වීඩියෝ ගේම් කරමු. ගැම්මටම මේකේ කොටියෙදි හිටියේ. නෑ බං අර මේ ගෙඩිමයි පේන්නේ. ඉම්මන්ට සතෙක් පෙන්න එපා මට වීඩියෝ එක. වීඩියෝ එක ඉවර කරන්න ඕන ගැල්ල.
ඉතින් බං ගැම්මටම සතෙක් හම්බුණා බං. වලියක් දාගන්නද? කෙලින්ම කොටි නෙමෙයි සිංහය. වරේ. වරේ. කනවතු. කනවයකෝ මරාගෙන කන්නේ මරාගෙන. හිටපිය වරේ. වරේ. අම්මට උඩු එන. එකයි දෙකයි බං ගැහුවේ. එකයිනේ බං ගැහුවේ මගේ හෙන්නට පණ තිබුණේ නැහැ. එන්න පා කොටනවා. වලියක් දාගත්තා බං ගැම්මටම ආයේ ඉවරයි. සිංහා ඉවරයි බං. මාත් ඉවරයි දැන්. අනේ මං ඉවරයි. මූට කෙල ගහනවා. අරුන් කෙල ගහනවා. ඇෂ්. ඔය සතුන්ව නිදහස් කරපම් බං. කෙද්ද බං උඹ? යකෝ. නිදහස් කරන්න ගියපෝ. අඩේ කුහක වැඩ ගන්න එපා බං මගේ අර සීරෙම ඉවරනේ බං අර බලපංකෝ. තොපිය කනවා බං තොපිය නිදහස් කරන්නට ඇඩිය. තිබ්බං මෙතනින් වීඩියෝ එක ඉවරයි බං. එහෙනම් කොල්ලෝ අපි ගයක් හදන වීඩියෝ එකකින් වීඩියෝ එකකින් ආයි හම්බෙමු බං. ගැම්මටම